ආයිබෝවන් කවිස්කෙල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන විශේෂ ආරංචියක් තමයි අද අරන් අවිල්ලා තියෙන්නේ. අපි බලමු 2026 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ කවදද කියලා. ආසියන් මිරර් පුවත්පතේ තමයි මේක වාර්තා කරලා තිබ්බේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2025 විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ 30 වෙනිදායෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙවර විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මස 12 වෙනිදා සිට අප්‍රේල් මස 10 වෙනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවටයි. එහි පළමු අදියර 12 සිට 23 දක්වා දෙවැනි අදියර අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ලියනගේ මහත්මිය සඳහන් කර තිබෙනවා. තවදුරටත් එතුමිය ප්‍රකාශ කරේ අප්‍රේල් 22 සිට අප්‍රේල් 30 දක්වා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවටයි. මෙම ක්‍රියාවලිය අවසන් වූ වහාම ප්‍රතිඵල නිකුත් වීමට කටයුතු කරන බව එම මහත්මිය දැනුම් දී තිබෙනවා. මේ වගේ වැදගත් ප්‍රවෘත්ති නිතරම බලන්න අපේ කවිස් කෙල්කේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.